මේ ඉන්නේ මගේ යාළුවා. ඔයාලා දන්නවනේ මෙයාව. හායි. අද බ්ලොග් එක ගැන කිව්වොත් අද මමයි නෙලි මගේ තව ස්කූල් එකේ යාළුවෝ දෙන්නෙක් එක්ක අපි යනවා චුට්ටක් එළියට. යන්නේ වාද්දුව පැත්තට. ඉතින් එහෙනම් මේ බ්ලොග් එක අනිවාර්යයෙන්ම බලන්න. බලන්න නෙමෙයි බලන්න ඕනේ. හරිද? හයි ගචු චුට්ටක ගිහින් යනක. ඔව් සෝරි. නහයි වැතුණා. දාමේ ඉන්න අපේ කචු. කචු හයි කියන කට්ටියට. හයි. ගන්න ඕනේ. ඉඳගෙන බෑනේ. අපි යන්නේ මේ ළඟට හොඳේ වාද්දුවට. අපි නිකන් අනුරාධපුර යනවා වගේ ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා වගේ. අපි දෙන්න අයියේ පහට ලාම් එක තියලා පහට නැගිටිනවා කියලා. අන්තිමට නැගිට්ටේ නෑ අපි නැගිට්ට පහට. ඊට පස්සේ ළම එක ඔෆ් කරා. ඊට පස්සේ ඉතින් ඔය ගත්තා. ඔය ගත්තා. අප ඔෆ් කරලා නිදාගෙන පහමාට දුකද ඇදුණා. ඔෆ් කරලා නිදාගත්තා. ආපහු 4ට 6ට 6යි ගානකට වැදුනා. ඊට පස්සේ 7ට වැදුනා. 7ට මෙයා වොෂ් කරන්න ගියා. මම වොෂ් කරේ 7:21ට. දැන් වෙලාව 8යි කාලයි. තාම ලැස්ති වෙනවා. දැන් අපි ටුක් එකක් දැම්ම අපිට යන්න. දෙකනේ අපි බොරුවට අර උදේ 5 මාට නැගිටලා පරක්කු ඒ 5 මාට නැගිටලා ඒලා මොෆ් කර කර හිටියා. මේ සතියේ මෙයා මෙහි යන්නේ හරි වදයක් කරේ සතියක් ඉන්නවා. තේසයිඩි. මම හිතන්නේ මේකප් දැම්මම මගේ ෆෝන් එකේ ෆේස් ID එක වැඩ කරන්නේ. මේකප් කියන්නේ ඉතින් ලිප්ස්ටික්. මම කැම් එක දාලා ගිහිල්ලා ළමයි මම දැන් ආපහු ආව කැම් එක ගන්න. තාපොඩේ vlog එක කෙසේ වෙතත් ආපහුම ගෙදර එන්න වෙනවා. බයි කචු. බයි. මම ආපහු ආව ළමයි. කැම් එකේ charge එක ගිහිල්ලා කියන්නකෝ. කිව්වේ යාළුවද මේක දාලා තියෙනවා මම චූටි නේ දන්නේ. අපි යනවා ටුක් එකක් දාගෙන ටුක් එන්නේ නෙලි මහතයි ටුක් එක දාන්න බෑ. අපි මේ වාහනයක් දාගෙන තමයි යන්නේ. කා එකක් අපි 4 දෙනා. එහෙම කරන්නේ නැහැ. පේනවනේ ඉතින් නෙලි කොච්චර මගේ අනිත් යාළුවෝ දෙන්නත් එක්ක ෆිට වෙලාද කියලා. ඇත්තටම කිව්වොත් ඒ තුන් දෙනා එදා තමයි ෆස්ට් ටයිම් දැක්කේ. අන්තිමට ඉතින් මම කැලේ. බැලුවොත් ඉතින් මම තමයි මට වග කියන්නත් ඕනේ. මොකද නෙලි මාත් එක්ක මින්දලා තමයි මම කියවන්නත් පුරුදු වුණේ. මගේ කවුඩින්නේ. ඉතින් ලස්සන මේකක් තියෙනවා මම පෙන්නන්නද? ඔයාලත් මං වගේ ඔලොමොට්ටල එද්දි කියලා අඳුර ගන්න පුළුවන් විදිහක් කියන්නද? ඒ තමයි කළු පාට වතුර දැක්කොත් ඔයාලට හිතනවා නම් ඒක ඇතුළේ ඇනකොන්ඩා එහෙම ඉන්නවා කියලා. එහෙනම් ඔයාලත් මං වගේම තමයි බය වෙන්න එපා. මොකද මං හරිම බයයි කළු පාට වතුරට. මං හිතන්නේ මම ලේඩාත් කොහොමද? විශේෂ නෑ. මේක තමයි නැත්තේ. ආතරක මේක තියෙනවා. තියෙනවා. කොණ්ඩේ දෙනවා පීනසේ. ගියපු ගමන් අපි කරේ ෆොටෝස් ගත්ත එක දන්නවනේ ඉතින් මගේ ෆොටෝග්‍රැෆර් තමයි අපේ නෙලි. එහෙම කියන අවුලකුත් නෑ යා ගන්න ෆොටෝ 100කින් එකක් විතර එහෙම ලස්සනට එනවා. ඉතින් ඒ ෆොටෝ එක ගන්නකම් මම එයාගේ ඔළුව කනවා. එයාත් ඉතින් ගන්නවා. ඉතින් මේ ෆොටෝ එක එනකම් ඉතින් එයාත් ගේමත් හරින්නේ නෑ. මගේ ෆොටෝස් ගන්නවා. අල්ලුවට දෙන්නේ නැහනේ. අවුවට චටපටස් ගාලා පිපිරෝ කණේ තියන් ඉඳින්න. කෙනකේ සීමාවක්. හරිද? කණේ තියන් ඉඳින්නේ. කවුද බලන්නේ අංකල් කෙනෙක් බලන්නේ පොඩයි අපි මොකද්ද නෙලි දැන් කියන්නේ කවුද ඔය බලන්නේ අතන ඉන්න අංකල්ලා ටික අපි දිහා බල ඉන්න හරි කරදර අංකල්ලා ෆැමිලි එකක් මාරම කරදරයක් ඇඟවල බලනවා ඉවරක් නෑ ඉඳගෙන ඉන්නත් නෑ අන්තිට කොමලේ දද්දා මේ වීඩියෝස් පෙන්නනවා අතවලට තරම් මම දන්නේ මම මේ මොනවද බිව්වේ කියලා නමක් ගමක් දන්නේ නැහැ හැබැයි බීමක් ඒක රහනන් නිකන් ඉඟුරු දාලා වගේ මොකක් හරි එකක් කුකුර කඩාගෙන යනවා ගොඩක් අය අහනවනේ අපේ දෙවෙනි අක්කා ගැන යාව පෙන්නන්න කියලා. ඉතින් මම හිතුවා මේ vlog එකේ අන්තිමට යාව පෙන්නන්න. ඒ අයියාගේ බබාවයි. ඉතින් මේ vlog එක අන්තිමටකම් බලන්න වෙනවා ඕගලන්ට. හරිද? ඊට පස්සේ අපි ගියා කන්න. අමුසේ වගේ. ඒක ගහන්න එපා නෙලි ගියතර යවන්න. නෙලි කෑගහත් මං ගියතර ගිහින් ආවා. කෝච්චියකට යනවා ඒකස්සේ. අර බලන්න කොණ්ඩ කට්ටකුත් ගහගෙන අරගෙන.
පපුවට. කට්ටන කමන්නේ කොට කට්ටක්. කවුද මල්ලිනේ? කන්න ඕනේ. මේ ලොකු එකක් මාල් මේෂ ෂෙයා කරගන්නම්. රටක්ම දකින්න කට කැත්ත. ලස්සනට කන්නේ ඒක නිසා. නෙලිව පේනවා. නෙලිව පේනවා කිව්වා විතරයි නෙලි ලස්සනටම කන්න ගත්තා. හරිම රසයි කෑම. තව චුට්ටක් කන්න ඕන. පූල් එකට ආවා මේ පීනන්න බැවුනොත් මම බහිනවා. මට නෙලිට පීනන්න බෑ. පීනන්න බෑ. හැබැයි පීනන්න ආසයි. ආසයි. අපි මේ මාව ගැඹුරට යනවා මෙයාව පාවෙන. අපි දැන් අර කට වීඩියෝ එක කරමු. හා චිකි 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 බුම් 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 බුම්. වගේ මේ මෙතන මේ මෙතන තියෙන ඇටේ තමයි මේ මොනවා හරි වෙලා තියෙන්නේ. මෙතනකද? පීනන්න බැරි නිසා හරි කමක් නැහැ කියලා පූල් එකේ ඇවිදින බැලුවා. ඒත් බැලමයි පූල් එකේ හැමතැනම පඩි හදලා එක්ක පඩි හදනවා නම් පඩි වෙන පාටකින් හදන්න ඕනේ. පූල් එකත් නිල් පාට පඩිත් නිල් පාට. අන්තිමට කකුල ගිහින් වැදුනට පස්සේ තමයි දන්නේ ඕ මෙතන පඩියක් තියනව නේද කියලා. ලැජ්ජ නැතුව කියන්නම් මගේ කකුල එකම පඩිය වැදුන ළමයි 3-4 පාරක් නේ. අපි වීඩියෝ කරා මං ගවමක් ඇඳලා ඉන්නේ මම පෙන්නන එක. නටන්න තියෙන හැම නටුමක්ම නටලා අපි දැන් ලෑස්තිනේ ගෙදර යන්න. අපි බීච් ගියා, අපි පූල් ගියා, අපි කෑවා, වීඩියෝ කරා, ෆොටෝස් ගත්තා. දැන් අපි යනවා ගෙදර. නෑවදනේ මාව එපාද? ගෙදර ආපු ගමන් ඉතින් ඕක තමයි වැඩේ. අපේ ක්‍රෂ්ට පුරුද්දක් තියෙනවා අපි කොහේ හරි ගිහින් ආවහම එයා යාගේ ටෝයි එකක් එහෙම ගෙනත් දෙනවා. ටෝයි එකක් තිබ්බේ නැත්නම් බෝතලයක් හරි ගෙනත් දෙනවා. ඉතින් අද අහුවෙලා තියෙන බැලුම් බෝලයක්. හරිම ලස්සනයි එයා එහෙම කරද්දි. මොකද සමහරක් වෙලාවට යාට ටෝයි එක හොයාගන්න බැරි වුණාම එයා අපිට බුරනවා අපිට ඒක හොයලා දෙන්න කියලා. ඊට පස්සේ අපි හොයලා දුන්නාට පස්සේ ආපහු ඒක අපිට ගෙනත් දෙනවා. නිකන් එයා හොයාගත්තා වගේ. අපි දැන් ගෙදර ආවා. දැන් වෙලා කීයද නෙලි? දැන් දන්නේ 6:30 වගේ. ඕකේ දැන් 6:00 වගේ. නෙලි මට රසම රස තේ එකක් හදලා දෙනවලු බොන්න. නේද නෙලි? ඔව්. දැන් බලන්න මම තාම ඇඳුම් මාරු කරේ නෑ නෙලි. ඇඳුම් මාරු කළා ඉවරයි. මාරික් මට නෙලි ඇඳුම් මාරු කරනවා නේ නෙලි. ඇගේ දෙත් නෑ මෙයා. ඔව් මෙහෙම පල්ලෙන් ඉස්සරේ වලේ ඉවරයි. ගමන ගිහිල්ලා ඉවරයි. අපි ඉවරයි. දැන් අපි ගෙදර ආවා. දැන් නෙලිමට තේ එකක් හදලා තේ එකක් දෙනවලු. හදලා අපි බිස්කට් එකක් කාලා නිදාගන්න. බිස්කට් නෑ ගෙදර. කඩින් ගමු. සල්ලි නෑ. මන් දෙන්න. උඹට තියෙන්නේ මම තියෙන්නේ ෆීයයි. ඕකේ. දාන්න. යාගේ ඔලුවටම දාන්න. අර වීඩියෝ එකේ ෆොටෝස් මොකක්ද? අපි ගත්ත විස් වීඩියෝ මට විස් වීඩියෝ එකේ ෆොටෝස් වගේක් තියෙනවා මං ගාව. ආපු ගමන් ඊට පස්සේ අපි තේ එකක් බීලා රැට කාලා තොయ్య ගත්තා. මොකද මට මාර මහන්සි. හිතුවේ vlog එක ඉවරයි කියලා නේ. නෑ නෑ මම එහෙම ලේසියෙන් vlog එක ඉවර කරන්නේ නෑ. නෑ ඇත්තටම ඊයේ තමයි මට පත්තු බඳින්න තිබ්බේ. ඊයේ මට පත්තු බඳින්න බැරි වුණා. මොකද මම ආවේ රෑ වෙලානේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා අද යනවා කියලා පත්තුව බඳින්න. දැන් ඉතින් මම ලෑස්තිලානේ පත්තුවක් බඳින්න යන්න. එහෙනම් ඉතින් මාත් එක්ක යන් පත්තු බඳින්න. මම නෙලිත් එක්ක යන්නේ. නෙලි එනවා. අපේ දෙවෙනි අක්කා හිතුනොත් එනවා කිව්වා. ඉතින් එයයි අපි තුන් දෙනා තමයි යන්නේ. ආගේ බයි. ඉතින් අපි යනවා. අපි දෙන්න යනවා පත්තු බඳින්න. නෙලි වාට කොහෙද පත්තු බඳ ගන්න ඕන? වාගේ මුළු ඇඟේම බඳින්න එනවා එහෙමනම්. අර පත්තු වදින්න ගොඩක් මේකල නේල්ස් චරචරස් ඇත්තේ ඒවා. හෙලෝ ඕකේ. ඔව් මේ දැන් එන්න පිටත් එන්න යන්නේ. පුරුකේ අපි තමයි ගෙදර. ඒ දෙන සෝෆා එකේ නගින නිසා තමයි අපි මෙහෙම රෙදි දාලා තින්නේ මේ. විශේෂයෙන්ම මේ පොඩි එක්කෙනා මොකද ලොකු එක්කෙනා එහෙම ලොකුවට එළියට යන්නේ නැහැ. යා එළියට යන්නේ යාට චූ කරන්න ඕනොත් විතරයි. යා ඉක්මනට කරලා එනවා. පොඩි එක්කෙනා එහෙම මේ පොඩි එක්කෙනා නිකන් ඉද්දිත් එළියට යනවා, පස් හාරනවා.
එයා මඩ කරියෙක්. ඉතින් ඒක නිසා එයා තමයි ගොඩක් ගෙදරට වැඩි ගිහින්. ඒක නිසා යා නිසාම තමයි අපි මේවා දාලා තියෙන්නේ. ලොකු එක්කෙනා අනිත් එක වැඩි එළින් ආසත් නෑ. අවුවනේ. පොඩි එක්කෙනා ඉන්නවා. ඕකේ අපි දැන් යන්න හදන්නේ. චුක්කි කෙනාද මමනේ දැම්මේ. මගේ පත්තුව මේ අතේ බඳිනවා. මෙතන ඉඳන් මෙතනට බඳිනවා. මෙහෙම පිටිපස්සෙන් අරගෙන මෙහෙම මේ අතේ මෙතනටත් බඳිනවා. මොකද මගේ මේ අතේ මේ මම ඔයගලට එක්ස්රේ එක පෙන්නන්නම්. වෙන දවසක මට කම්මැලි හරිද? මෙතන මොකක්ද එකක් තියෙන්නේ. මේ අතේ මගේ මෙතන මේ ඇටයක් ටුට්ටු කරලා පයින්නවා. ඒක රිදෙන්නේ නැහැ. ඒ ඇටේ ටුට්ටු ගන්නවා. ඉතින් මට ඒක අමාරුයි. අකරි වෙලා ඉතින් මම ඊ අතරත් බඳිනවා. ලෙඩ ගුහ වෙන මෙතන ඉඳ ගන්නකො. මම මෙතන ඔයා ඉඳගත්තාම මම පේන්නේ ආවුඩ යනවා. 1 2 3 ක්‍රෂ් කැමකොන් කළ දී ඉක්මනට එන්න. මේ අපේ ක්‍රෂ් හලෝ කැමකොන් කරා එයා අද මට ක්‍රෂ් මගේ මං ක්‍රෂ් කිය අපි දෙන්න ලබමු. අපි අලුතින් බල්ල බලා ගන්න කෙනෙක් ගත්තා. ගෙදර ගෙනියන්නත් එක්ක. මෙයාගේ නම නෙලි. මෙයාගේ බල්ලාගේ නමත් නෙලි. බොරුද? ඇත්ත. ඒ බල්ලාගේ නම මිලි. ඒ බල්ලා මිලි කිව්වට එන්නේ නැහැ. බල්ලා ඉන්නේ නෙලි කිව්වට. මෙයාගේ නමත් නෙලි, බල්ලාගේ නමත් නෙලි ඉතින්. යාළුවෙක් කියලා නෙලි ඉන්නවද කියලා? බල්ලා යනවා. පඩි පෙළ යට ඉන්නේ. අයියේ. අයියෝ ටුක්කංකල් ඉක්මනට එන්නකෝ. අයිනේ මෙච්චර දුරක මේ. මෙද පප්පා ගාවට ගිහින් එනවා ඕකේ? good boy. යතුරු හංගන්න ඕනේ. ඔයාලා දැක්ක නේද අපේ යතුරු තියෙන තැන? හොරෙක් කියන්නේ නැති වෙන්නේ. හොරු තඩි බල්ල දෙනෙක් නිදි හොරු. ඒ බල්ල දෙන ඒ බල්ල දෙන්න ඔක්කොම කඩාවුර කියන්න පත් අපිම ලෝකෙම දරගෙන වගේ. නේද අපේ බලවස්සන් හොඳේ. අපි ආව පාරට. මෙලෝ යකින් නෑ පාර දෙන්න. ඊට පස්සේ මමයි නෙලී ගියා අපේ දෙවෙනි අක්කව ගන්න. ඉතින් ඔන්න ඉන්නවා අපේ දෙවෙනි අක්කා. ගොඩක් අයලා තිබ්බන අපේ දෙවෙනි අක්කව පෙන්නන්න කියලා. ඉතින් ලෝචි එක මේ ඉන්නේ 2 මම 3. මේ ඉන්නේ චුටි බබා. එයාගේ නම ශෝමයිරා. අපි තුන්දෙනා චුට්ටක් චප්ප වෙලා තමයි ගියේ. එහෙම ලොකුවට අවුලක් වුණ නැහැ. පොඩ්ඩක් බහිද්දි කකුල හිරි වැටලා තිබ්බ එච්චරයි. හරි මෙතන ඉඳන් අපේ මාර්තුකාව ආෂු මම ඔයගලන්ට පෙන්නන්නම් එයා දන්න දේවල්. එයා තාම මොන්ටිසෝරි යන්නේ නැහැ. දැන් යනවා. මේ වීඩියෝ එක කරද්දී ආ ගියේ නැහැ. ඔන්න බලන්න එයා දන්න දේවල්. nose, mouth, hand, teeth, hair. Oh, tahu nanti. නෙක් Tahu? ටං Nak. Ayah dah nak cerai dah, wujud dah ayah cerai dah. ආෂු ඉතින් දන්න ඔච්චරයි. ওই චුට්ටයි අයන්නයි විතරයි. එයා අයන්න කොච්චර හොඳට දන්නවද කියනවනම් පෝස්ටර් එක අයන්න දැක්කොත් එයා අපිට ඒක පෙන්නනවා. දැන් උතනත් පෝස්ටර් එක අයන්නත් තිබිලා ඒක අපිට පෙන්නුවා. අයන්න දන්නවා, තව ඇස් ගහන්න දන්නවා. Kunci lasanai kya? Kau udah mereka bela-bela akan dulu nih. Nanti muar patu bandi nawe. Ada kuda nata? Nih patu bandi, muar patu bandi nawe. Mana patu bayi ni? Nah, ada bandi no, meter bandi no. Yang gila apa no? Mana dia? Nah, ya, patu bandi no, ya. ඔයාලා මට වද දුන්නනේ දෙවෙනි අක්කගේ බබාගේ වීඩියෝස් දෙන්න කියලා. එහෙනම් ඉතින් ඔන්න මේක බලන්න. මම දැන් ඔයගලන්ට එපා කරනවා මේ වීඩියෝස් ටික පෙන්නලා. අපේ ආශුගේ දඟ. Ya patu bandi ni. Ya patu bandi. Mama, ayo patu bayi. Hani mati. පොඩි ළමයි බොරු කියන්නේ නැහැ කියන එක සහතික ඇත්ත.
තාපොඩෙන් අපි එතන ඉඳලත් ඉවරයි. මොකද එතනින් ගියා චුට්ටක් මහත අංකල් කෙනෙක්. චුට්ටක් නෙමෙයි යා චුට්ටක් ගොඩක් මහතයි. මේ ගොඩක් මහතයි. මේ ආශු ගත් කටටම හරි මහතයි කිව්වා. ඒකේ අංකල්ට ඇහුණා. තාපොඩෙන් අපි කුටි කරලා තමයි එතනින් එළියට එන්නේ. චීස් බටර් වෙලා නෑනේ. යන් යන් ගාවට යනවා විදින් Oh, ඔර මාන්සීනේ. නෑම අපි යන් නැදෙතදා. ඇයි? යන් ඒ මොකටද? යන් මුන්ති පේදා අබැදෙතදාන මුන්ති පේතුන. දැන් පත්තු බැන්දේ. ඊට පස්සේ අපි 4 දෙනා ගියා වැව ගාවට. එතන ගිහිල්ලා අපි ඉතින් ටිකක් කියලා ඉඳලා තමයි ගෙදර ගියේ. මම මුරුක්කදින් අයි දන්නේ නේ කනක් දන්නේ මුරුක්ක නැතිනේ මුරුක්ක දෙන්න මොකක්ද කන බලන්න මනෝටි කෑවේ නෑ ආෂු මේ බලන්න මම මගේ යාළුවව ඇවිත් ගන්න ගෙනාවද මුරුක්කුත් තරන් දීලා මයිලොත් දිපි වඩේත් වඩේ එකයි. තෙතේ තෙතේ ඇඟ උදේ නෝ ඇඟ උදේ ආනේ. මිරිස් වඩේ එක. නෝමල් වඩේත් තියෙනවා. මොනවද උනේ? කන්න ඉඳගෙන කිව්වනේ දැන්. මිනිස්සු මෙතන ඉන්නේ ඇවිත්දලා බලන්න ඇඟ අඩු කරගන්න අපි මම නෑ මිනිස්සුන්ට පේන්න ඕනද නිකන් වඩේ. දෙනවා කෙලි කැම නේද අපි තුන්දෙනා නිකන් අහිකුන්ටගේ තුන්දෙනෙක් වගේ පොඩි කොටයක් උඩ තමයි ඉඳගෙන හිටියේ. මොකද ගාන්චියාවල ඔක්කොගේ මිනිස්සු හිටියා. ඉතින් ඒක නිසා අපි චුට්ටක් පැත්ත කරලා තමයි ඉඳගෙන හිටියේ. එහෙනම් දැන් යම් බලන්න අපේ ආශුගේ කැට් වොක් එක. වටයක් කරගෙන වටයක්. දැන් උම්මරක් දෙන්න ඉස්සලාගෙන. බයි කියාගෙන යන්න ආයන් කැට්ටොක් එකේ. ආයන් ඉනටත් නෑ කන්න යන්න මම බයි. ආව්. වටයක් කරගෙන මෙතනට උම්මර. හිමීට යන්න දැන් ආයෙ ලස්සන හිමීට යන්න. ඔය තියෙන්නේ අපේ ආශුගේ කැට් වොක් එක. එයා ඒක ගොඩාක් කාලෙ ඉඳන් තමයි ප්‍රැක්ටිස් කරේ. ඔයාලට පෙන්නන්නම. ඉතින් එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙන්නම්. ටටා බයි.